නංගි අපේ විශ්වකර්ම වෙදහාමුදුරුවෝ දෙවෙනි වාරයටත් අපේ පන්සලට මහා බෞද්ධ මධ්‍යස්ථානයට වැඩියා. ඔයගලන්ට ගියපාර හාමුදුරුවන් හම්බෙන්න බැරි වුණා. එතකොටත් මම හිතන්නේ අසනීපව හිටියේ. මේ සැරේ හාමුදුරුවම පෙරේද ඇවිල්ලා හාමුදුරුවන්ට අත පෙන්නලා බෙහෙත් ගත්තා, තෙල් සාත්තුවකුත් කරා. දැන් ඔයාට සති ගානක් නිින්ද ගියේ නැහැ කිව්වා. දැන් කොහොමද ඔයාගේ ලෙඩ තත්ත්වයත්? ඇත්තටම අපේ විශ්වකර්ම වෙදහාමුදුරන්ට පින් සිද්ධ වෙන්න මට මේක අවුරුද්දක් තිස්සේ තියෙන මේ අතේ හිරිවැටිල්ල. නමුත් දැන් මාසයක් තිස්සේ මම ආපහු මගේ අතට හිරිවැටිල්ල ආවා. ඒ මට එක දිගටම නිින්දක් නැහැ. රැයට තමයි මේක එන්නේ ගොඩක්ම. එළවෙන කල හැරිලා. නමුත් අපේ වෙදහාමුදුරෝ බහරින් රාජ්‍යයට වැඩියට පස්සේ දවස් දෙකක වෙදහෙදකම් කරා ඒ අතට. ඒකෙන් ඇත්තටම ගොඩක් සුවයි. දැන් ඕන වැඩ කරන්න පුළුවන්. මේ හිරිවැටිල්ල ඇත්තටම එන්නේ නැහැ අතට. දැන් සිංහල බෙහෙත්, ඒ කියන්නේ ඉංග්‍රීසි බෙහෙත් ගත්තා, විටමින් ಜಾති හිටන් ගත්තා නේ මම දැන් ගත්තා. ඔව් ගන්න තියෙන හැම විටමින් ಜಾතියක්ම ගත්තා. අඩු නැහැ. ඒක මොන බෙහෙතුත් බිව්වා. ඒ වෙලාවට විතරයි. නමුත් මේක අර පිටින් ගාපු තෙල් ටික ඒ තරම් මම හිතන්නේ පවර්ෆුල් එකක් තියෙනවා. ඇත්තටම විශ්වකර්මම තමයි. විශ්වකර්මම තමයි.